Hi guys, කොහමද ඔයාලට? ඉතින් මගේ උපන්දින සතිය මම පටන් ගත්තේ සැලෝන් එකෙන්. සැලෝන් එකට ගිහිල්ලා කොණ්ඩේ චුට්ටක් කපන්න හිතුණා වෙන්සකටත් එක්ක. ඊට පස්සේ දවස් 2-3ක් නම් මම වීඩියෝ කළේ නෑ මුකුත්ම. වීඩියෝ කරන්න තරම් විශේෂ දෙයක් තිබ්බේ නැති නිසා. මේ මගේ උපන්දිනේට කලින් දවසේ. ඉතින් හිත නිවන තැනක තනියම කාලය ගත කරනවා කියන්නෙත් හිතට මහා පුදුමාකාර සැනසීමක් දැනෙන දෙයක් මට නම්. මේ විදිහට තමයි මම පන්සලේ හරිම නිදහසේ හෝරා කීපය ගත කළේ. ඔන්න මගේ උපන්දිනේ දවස උදා වුණා. මම මේ උදේම යන්නේ මගේ ඔෆිස් එකට දෙන්න තියෙන ට්‍රීට් එකට කේක් එක ගන්න. මම කේක් එක නම් ගත්තේ පෙරේරන් සන්ස් එකෙන්. මට කේක් එක මෙතනදී වීඩියෝ කරගන්න බැරුව ගියා. කේක් එක කපන වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්නත් බැරුව ගියා. ඉතින් මම ගත්තේ චොක්ලට් ගැටෝ කේක් එකක්. මං හරි ආසයි මේ විදිහට මගේ ජීවිතේ මතකයන් එකතු කරගන්න. කාලයක් ගිහිල්ලා මට ඒවා රස කර කර බලන්න පුළුවන් නිසා. ඊට පස්සේ ඔෆිස් ඇවිල්ලා මම ගියා මගේ යාළුවත් එක්ක බීච් එකට. මගේ යාළුවත් මගේ ඔෆිස් එක ළඟමයි වර්ක් කරන්නේ. ඉතින් අපි දෙන්නම බීච් එකට ගියා. ලස්සන ෆොටෝ ෂූට් එකකුත් කළා. මම ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. බර්ත්ඩේ එක දවසෙත් බීච් එකට යන්න ගියේ. මගේ ජීවිතේ මම යන්න ආසම තැනක් තමයි බීච් එක කියන්නේ. ඒ නිසා ඊට පස්සේ මම ගියේ කොච්චි කඩේ පල්ලියට. ඒකත් මම සාමාන්‍යයෙන් මගේ විශේෂ දවස්වලදී මම යන තැනක්. ඉතින් කොච්චි කඩේ පල්ලියට ගිහිල්ලා හවස ඒ කියන්නේ රෑ කෑමත් අරගෙන ගෙදර ආවා. ඔයාලා දැනගන්න ආසයිද මම මල් කෙල්ලක් වුණ හැටි? ඉතින් එන්නකෝ ඔයාලට කියන්න. මේ මගේ උපන්දිනේට පහුවදා. ඒ කියන්නේ මේ 10 වෙනිදා. අපි මේ ලෑස්ති වෙන්නේ මදර්ස් ඩේ එකට. ඉතින් බලන්නකෝ මේ මල්වල ලස්සන. අපි ඔෆිස් එකේ කියන්නේ මම මල්ටිෆ්ලෝරා කම්පැනි එක තමයි වර්ක් කරන්නේ. එතකොට අපේ සාමාන්‍ය සීසන් එක කියලා කියන්නේ වැලන්ටයින් එකයි මදර්ස් ඩේ එකයි ස්පෙෂලි සීසන් එක විදිහට අපි ගන්නෙ. ඉතින් එතකොට අපේ ඔෆිස් වර්කර්ස්ලාත් අපි අපේ තියෙන ෂොප්ස් වලට විසිට් කරන්න ඕනි. ඒවට හෙල්ප් කරන්න ඕනි. ඒවා බලන්න ඕනි. ඒ දේවල් කරන්න ඕනි. ඉතින් මේ තේ ගිය දවසක මම හරිම ආසාවෙන් කරපු වැඩ ටිකක් තමයි ඔයාලත් එක්ක මම මේ ෂෙයා කරගන්නේ. දවස් 30ෙම ඒ කියන්නේ සතියේ දවස් 5ෙම ඔෆිස් රූම් එකක කම්පියුටර් එකක් ළඟ ඉඳලා ඒ ඉන්නවට වඩා පුංචි විවේකයක් මේ වගේ වෙනසක් ලැබෙනවා කියන්නේ හිතට හරිම සැනසීමක් දැනෙන දෙයක් ඇත්තටම. විශේෂයෙන් මල් එක්ක ඉන්නවා කියන්නේ මට නම් පුදුමාකාර තරම් ආස දෙයක් වුණා ඒක. මගේ ෆස්ට් ටයිම් මේ එක්ස්පීරියන්ස් එක. ඉතින් මට පුළුවන් විදිහට මං එයාලට හෙල්ප් කළා. ඒ වගේම ලස්සන වීඩියෝස් ටිකක් ගත්තා ඔයාලට බලන්න. ඒ දවස කොච්චර කාලේ ගියාද කියනවා නම් ඒක මට කාලේ යනවත් තේරුන්නේ ඒ තරමට මං ආසාවෙන් ඒ වැඩ කළේ. මේ අපේ ශිරෝහාරා බ්‍රෑන්ඩ් නේම් එක යටතේ තියෙන ඉටිපන්දම් වගේ මං ඒකේ ලේබල්ස් ගහන ගමන් තමයි මේ ඉන්නේ. මේ හදන්නේ ෆ්ලවර් බන්ච් එකක්, රෝසස් ෆ්ලවර් බන්ච් එකක්. ඉතින් මට නම් මේක අලුත් අත්දැකීමක්. අපි ලස්සන ෆ්ලවර් බන්චස් අතට ගත්තට ඒක හදන විදිය හරියට දැකලා නෑනේ. හරිම ලස්සනයි. මම ඒ නිසා රෙකෝඩ් කරගත්තා. ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න. බලන්නකෝ යා හදන ලස්සන එක. Your smile lit
like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeats sink into this melody. You and I forever, wild and free. මේ තියෙන්නේ ඒ විදිහට හදපු ෆ්ලවර් බන්ච් එකක්. මේකේ රෝස මල් මාරම ලස්සනයි. මේ වීඩියෝ එකට පේනවට වැඩිය මේ බන්ච් එක මටත් වඩා ලොකුයි. ඉතින් ওই විදිහට තමයි එදා දවසේ වැඩ ටික ඉවර වුණේ. ඊට පස්සේ මම මගේ වැඩ ටික ඉවර කරලා ගෙදර යන ගමන් මේ පුංචි යාළුවවත් හම්බුණා. මේ ආනන්ද විද්‍යාලේ මම දන්නේ නෑ හරියටම වාර්ෂිකව පවත්වනවද නැද්ද කියලා. ආනන්ද විද්‍යාලයෙන් සංවිධානය කරපු පෙරහැරක්. ඊළඟ දවසේ නම් මුකුත්ම රෙකෝඩ් කරගන්න බැරුව ගියා. රෙකෝඩ් කරගන්න විශේෂ දේවල් තිබ්බත් ෆෝන් එකක් අල්ලන්න බැරි තරමටම අපි බිසි වුණා. ওই විදිහට තමයි මගේ උපන්දින සතිය ගෙවුනේ. මාව බලන්න හිටියට ඔයාලා හැමෝටම ස්තුතියි. ගිහින් එන්නම්.